ඔන්න මචං අද ආපු රිලේ මාට් ඉවෙන්ට් එක ජෙම් 240න් කරකවන්න තමයි බලන්නේ. ඉතින් කරකවන්න කියන්නේ මේ කරකවන්නේ බයි කරන්න තියෙන මේකන වාසි ඉවෙන්ට් එක. මොකද කිව්වොත් අයිටම් අඩුම ගානට ගන්නත් පුළුවන්. ඒ වගේම අපිට නිකන්තු ජිම් හම්බ වෙනවා මේකෙන්. ඉවෙන්ට් එක පැත්තට ගියාට පස්සේ උඹට බලා ගන්න පුළුවන්. මෙතන අයිටම් ටික දීලා තියෙනවා. ඉතින් ජෙම් 200 ගානෙන් අපි බලමු පුළුවන් උපරිම දේ කරන්න. ඉතින් කූපන් 10කුයි බොක්ස් 10කුයි අලුතින් ඉමෝට් එකක් ඇවිල්ලා තියෙනවා. අන්න ඉමෝට් එක ඇඩ් කරගෙන බලමු අපිට ජිම් කීයක් කෑද කියලා මේ ඔක්කොම ටික ගන්න. දැන් ඔන්න අයිටම් දෙකට ජිම් 210ක් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් 329 අර අතර තියෙන කූපන් කෝඩ් එකක් දැම්මට පස්සේ උඹට මේක අඩු කරගන්න පුළුවන් 219ට. දැක්කනේ කෙලින්ම ජිම් 100 ගාණක් 120ක් 110ක් විතර අඩු වුණා. ඊට පස්සේ මෙතනින් බයි කරගන්න පුළුවන්. ඉතින් පට්ට වාසි අයිටම් තුනට ජිම් 219 අම්මට සිරිවේ බොක්ස් 10ට කෑලි 134ක් හම්බ වුණා. ඉමෝට් එකයි ටෝකන් 10යි තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආපු කූපන් කෝඩ් එක මේ ෂෙයා දුන්නට පස්සේ දැන් ඔයාලගේ යාළුවොත් ඇවිල්ලා ඔයාලගේ කූපන් කෝඩ් එකෙන් මේ වගේ අර අපි දාපු විදියට අරගෙන මෙතන අයිටම් බයි කරොත් ඉතින් උඹලටත් ජිම් 44 බයි කරන එක්කෙනා ගානේ උඹට ජිම් 44 හම්බ වෙනවා. ඉතින් අර අපි ගත්තු කූපන් කාඩ් ටික කරකවලා බලමු. ප්‍රීමියර් ඉවෙන්ට් එකට එන්නේ නැහැ. නිකන් කරකවලා දාමු. හරි ප්‍රෝග්‍රෑම් 6ක් දුනා. ඒත් 6ක් වගේ. ඔව් 6ක් දුනා. ඉතින් අවුලක් නැහැ. දැන් ඇවිල්ලා තියෙන්නේ කෙලින්ම ඒවෝ ටෝකන් ඇවිල්ලා තිබ්බනේ 130 ගාණක් බොක්ස් 10ට වාසි ඒවෝ ටෝකන් 130 ගාණක් වෙලා තිබ්බා. බලමු ගන්න එකක් කරගන්න පුළුවන් දෙලි. ඉතින් MP40 දෙනවා. MP40 එක දාන්න පුළුවන් අපිට ලෙවල් 5ට. දැන් මගේ ලෙවල් 4 තියෙන්නේ. කෑලි 150 තිබ්බා. තොම්සන් එකට මදි, MP1 එකට මදි. ස්කාර් එක ලෙවල් 2 තියෙන්නේ. 3ට දාගන්න පුළුවන්. පැරපල්ලයක් පුළුවන්. ඒත් MP40 දාගත්තා නම් හොඳයි වගේ තියෙනවා. ඒකෙන් MP40 දාගමු. ඉතින් ඉවෙන්ට් එක ඔන්න මට නම් වාසි. MP40 එකක් දාගත්ත ලෙවල් 5ට කූපන් කාඩ් 10කුත් ගත්තා. අලුත් ඉමෝට් එකක් හම්බ වුණා. ඉතින් දැන් අර ෂෙයා කරපු කූපන් කාඩ් එක කවුරු හරි යූස් කරාට පස්සේ ඔයාලට ජිම් 44ක් හම්බ වෙනවා අතර දිවිච්ච විදියට. ඉතින් ඔන්න මගේ කූපන් කාඩ් එක කවුරු හරි යූස් කරලා තියෙන. ඉතින් බලා ගන්න පුළුවන්. මෙතන ජිම් 44ක් මට ක්ලේම් වෙලා තියෙන්නේ. ඉතින් ඉවෙන්ට් එක නම් වාසි. ඉතින් පොඩ්ඩක් ජිම් 1000ක් වගේ තියෙනවා. මේ අයිටම් ගොඩක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වගේ ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපිව subscribe කරලා තියාගන්න.